කතා කරන්න යන මාතෘකාවත් ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ මොකක්ද? ඩ්‍රයිවිං. නිව්සීලන්ඩ් වල ඩ්‍රයිව් කරනකොට මොනවද අවශ්‍ය කරන්නේ? පළවෙනි දේ ඔයාගේ ලයිසන් එක. ඔයාට දැනටම ලයිසන් එක තියෙන කෙනෙක්ද? ඒක ඉංග්‍රීසි වලින් නම් තියෙන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ශ්‍රී ලංකන් ලයිසන් එකකින්ම නිව්සීලන්ඩ් ආවට පස්සේ ඔයගලන්ට මාස 12ක් පදින්න පුළුවන්. හැබැයි මේ මාස 12 ඇතුළත ඊට පස්සේ ඔයා ඔබ ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ නිව්සීලන්ඩ් ෆුල් ලයිසන් එකට. ඇත්තට මේක හරිම ලේසි ප්‍රොසෙස් එකක්. ඒක මම කියලා ඉවරයක් කරලා ඊට පස්සේ අනිත් එක කියන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ මාස 12 ඉවර වෙන්න ලඟ වෙනකොට ගිහලා තියරි ටෙස්ට් එක ලියලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා. ඔයාට විනාඩි 20ක් පැය භාගයක විතර ප්‍රමාණයක් ඩ්‍රයිව් කරලා පෙන්නන්න ඕනේ. ඇත්තට මේක හරිම ලේසි මේ ඔයාගේ ලයිසන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න නිව්සීලන්ඩ් ඩ්‍රයිවර් ලයිසන් එකට. එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා හිතන්නකෝ ඔයාලා දැන් ලයිසන් එකක් නැති කෙනෙක් කියලා. ඔයා ලයිසන් එකක් නැති කෙනෙක් නම් මෙහි ආවොත් එහෙම ඔයාට මෙන්න මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඔයාට එකපාරට මෙහි එළවන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි දේ ඔයා කරන්න ඕනේ තියරි ටෙස්ට් එක ලියන්න ඕනේ. තියරි ටෙස්ට් එක ලිව්වට පස්සේ ඔයාට හම්බ වෙනවා ලර්නර් ලයිසන් එක. මේ ලර්නර් ලයිසන් එකකින් ඔයාට කරන්න පුළුවන් මෙන්න මෙච්චරයි. ඔයාට ඇත්තටම එළවන්න පුළුවන් සුපර්වයිසර් කෙනෙක් එක්ක විතරයි. සුපර්වයිසර් කෙනෙක් කියන්නේ කවුද? සුපර්වයිසර් කෙනෙක් කියන්නේ ඩ්‍රයිවර් ලයිසන් එක at least 2 years තිබ්බ කෙනෙක්. කියන්නේ මේ රටේ ඩ්‍රයිවිං ලයිසන් එක at least 2 years තිබ්බ කෙනෙක් වාත් එක්ක එහා පැත්තේ සීට් එකේ හිටියොත් විතරයි ඔයාට මේක ඩ්‍රයිව් කරන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා L plate එක හැමතිස්සෙම ඩිස්ප්ලේ කරලා තියෙන්න ඕනේ. ඉස්සරහයි පස්සේ දෙකේ. ඔයා මාස 6ක්වත් අඩුම පැද්දට පස්සේ තමයි ඔයාට ඊළඟ ස්ටේජ් එකට යන්න පුළුවන්. මොකක්ද ඊළඟ ස්ටේජ් එක? ඊළඟ ස්ටේජ් එක තමයි restricted. restricted ස්ටේජ් එකට ආවම ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. ඔයාට අවුරුදු 25කට වැඩි කෙනෙක් නම් ඔයා restricted එකේ මාස 6ක්වත් අඩුම තරමේ පදින්න ඕනේ. හැබැයි ඔයා 25ට අඩු කෙනෙක් නම් ඔයා මාස 18ක්වත් අඩුම තරමේ පැදලා ඉවරලා තමයි full license එකට apply කරන්න පුළුවන්. restricted license එකේ තියෙන මේ මොනවද requirements සහ rules මොනවද? පළවෙනි එක තමයි ඔයාට දවල් බරු එලවන්න පුළුවන් සුපර්වයිසර් කෙනෙක් නැතුව. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාට කවුරු passengers ලව දාගෙන යන්න බෑ ඔයත් එක්ක. ඔයාට විතර එලවන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට රෑ 10ක් පාන්දර 5ත් අතර කාලේදී ඩ්‍රයිව් කරන්න බෑ. හැබැයි ඔයා මේ දේවල් කරලා වුණොත් එහෙම ඔයාට ලොකු පැනල්ටි එකක් වදිනවා. ඔයාට ඩීමෙරිට් පොයින්ට්ස් එකතු වෙනවා ඔයාගේ ලයිසන් එකට. ඇත්තටම ලංකාවේ වගේ නෙමෙයි මෙහි තාක්ෂණය හරිම දියුණුයි. ඔයාගේ ලයිසන් එකට ඩීමෙරිට් පොයින්ට්ස් හම්බ වෙනවා. හිතන්නකෝ මාස 6ක් හරි මාස 18ක් හරි පැත්තට පස්සේ ඊළඟට ඔයාලට යන්න පුළුවන් ෆුල් ඩ්‍රයිවර් ලයිසන් එක. ෆුල් ඩ්‍රයිවර් ලයිසන් එකට ගියාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඊට පස්සේ මේකේ මේ ඩ්‍රයිව් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේ ලයිසන් එකට අපේ ලංකාවේ තියෙන නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක වගේම වැලිඩ් එකක් තියෙනවා මෙහි. ඒ කියන්නේ ඒක තමයි හැමතැනකම පෙන්නන්නේ. අත්‍තරම ඔයාලගේ પાස්පෝර්ට් එක ඔයාලා හැමතැනම සයන් ලෝඩ් නැහැ ඒක. මේ ස්ක්‍රීන් එකේ ඔයගලන්ට පේනවා ඇති ඔයගොල්ලෝ යන්නේ NZTA කියලා ටයිප් කරන Google එකේ ගියාට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ ඩ්‍රයිවිං ගැන ඉන්ෆර්මේෂන්. මගේ පිටිපස්සේ ස්ක්‍රීන් එකේ තියෙන විදිහට. ඉතින් මේක හරිම වැදගත්. ඔයගලන්ට තේරෙනවා ඇති ලයිසන් එකක තියෙන අවශ්‍යතාවය. ඒ නිසා අදම ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට ඔයගලන්ගේ ශ්‍රී ලංකන් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. ඔයගොල්ලෝ මේ ප්‍රොසෙස් එකේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් නිව්සීලන්ඩ් එන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඉතාමත්ම වැදගත් දෙයක්. ඔයාලට තේරෙනවා ඇති මුල ඉඳන් යනවා නම් අඩුම තරමේ අවුරුදු 25 පැනපු කෙනෙක් නම් අඩුම තරමේ මාස 12ක්වත් යනවා ෆුල් ලයිසන් මාස 12ක්වත් යනවා ඔයාලා ෆුල් ලයිසන් එක ගන්න. එහෙම නැතුව ඔයා අපි හිතමුකෝ 25ට අඩු කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් අවුරුදු 2ක්වත් යනවා ෆුල් ලයිසන් එක අරගන්න. ඒ නිසා හරිම වැදගත් ලයිසන් එක ඔහෙන් එනකොට අරගෙන එන්නේ. ඊළඟ දේ තමයි මේ එලවන්නේ අපේ ලංකාවේ එලවන විදිහටම තමයි. වම් අත පැත්ත. ආරයි. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සම්බන්ධයෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ලංකාවේ එලවනකට වැඩිය හාත්පසින් වෙනස් මෙහි එලවන විදිය කියන්නේ හැමෝම හරියම හොඳට රූල් එකට තමයි එලවන්නේ. උදාහරණයක් කිව්වොත් දකුණෙන් එන එක්කෙනාට හරියටම ඉඩ දෙන්න. 50 නම් ඒ කියන්නේ අපි තුමු පැයට කිලෝමීටර් 50 වේගෙන යන්න තියෙන්නේ පැයට කිලෝමීටර් 50 වේගෙ තමයි යන්නේ. මොකද CCTV කැමරාස් ස්පීඩ් කැමරාස් හැමතැනම පාවේ තියෙනවා. ඉතින් කවුරුත් පොලිසියෙන් නවත්තන්නේ නැහැ. ඔයා වැරද්දක් කරොත් කෙලින්ම ඔයාගේ ගෙදරට ලෙටර් එක එනවා දඩේ ගෙවන්න කියලා. ඔයා ගෙව්වේ නැත්නම් වෝනින් එකක් එනවා. ඒ වෝනින් එකෙත් ඔයා ගෙව්වේ නැත්නම් ඔයාව කෙලින්ම කෝට්ස් වලට දානවා. ඉතින් හරිම සිම්පල්. ඉතින් ඒ නිසා මිනිස්සු වැරදි කරනවා අඩුයි. යම් ප්‍රමාණයක් ඉන්නවා මම කියන්නේ හැමෝම හරියට එලවනවා කියලා. ඉන්නවා පොඩ්ඩක්
ඔය රූල්ස් ගණන් ගන්න නැති කට්ටිය ඉතින් නමුත් බහුතරය ඔයගලන්ට ආවම තේරෙයි හැමෝම දකුණින් ඉඳ දීලා හරිම ඩිසිප්ලින් නැතුව තමයි මෙහි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මම highly ඔයගලන්ට සජෙස්ට් කරනවා එන්න ඉස්සෙල්ලා ඩ්‍රයිවිං සම්බන්ධයෙන් හොඳට ස්ටඩි කරන්න. මගේ ඇඩ්වයිස් එක තමයි ස්ටුඩන්ට්ස් ලට ආපු ගමන් වාහන ගන්න යන්න එපා. ඔක්කොම ඉස්සෙල්ලා ආවට පස්සේ බස් එකේ ට්‍රැවල් කරලා පාරවල් අඳුර ගන්න, මිනිස්සු හැසිරෙන විදිය පොඩ්ඩක් බලන්න, පාරවල් කොහෙද කියලා බලන්න, රූල්ස් පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊට පස්සේ වාහනයක් එළියට දාලා තව කාත් එක්ක හරි බලන්න. ඒක නැත්තම් ලොකු අමාරුවක වැටෙනවා සමහරු මේ රූල්ස් දන්නේ නැතුව මේක කරන්න කිව්වොත්. මම උදාහරණයක් කියන්නම්. මේ අපේ ඇත්තටම මගේ තාත්තා ඇත්තටම මේ ඇවිල්ලා මාත් එක්ක ඉන්න කාලේදී එයා දන්නේ නැතුව පාරෙන් මැදදී ස්ලෝ ඩවුන් කරලා පොඩ්ඩක් වටපිට බලපු වෙලාවක පිටිපස්සේ හිටපු ලේඩි කෙනෙක් එයාට යන්න තියෙන හදිස්සියට කොහොම හරි මේ තාත්තා ස්ලෝ කරපු නිසා එයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද කවුරු සාමාන්‍යයෙන් එහෙම පාරේ ස්ලෝ කරන්නේ නැහැ. ඉතින් අන්තිමට මොකද වුනේ? මේ ලේඩි පොලිසියට කෝල් කරලා පොලිසිය විනාඩි 5ක් හරි 10ක් හරි ඇතුළත අපේ ගෙදරට ඇවිල්ලා තිබ්බ කෙලින්ම බලන්න මේක ඒ කියන්නේ තාත්තා ඩ්‍රින්ක්ස් අරගෙනද ඉන්නේ. එතකොට මොකද්ද වෙච්ච ප්‍රශ්නේ කියලා අහන්න. ඉතින් බලන්න කොච්චර ක්වික්ද කියලා. ඉතින් හොඳ වෙලාවට මමත් ගෙදර හිටියා. පස්සේ මම කිව්වා පොලිසියට මෙහෙම මගේ පේරන්ට්ස්ලා මෙහෙම ඇවිල්ලා ඉන්නේ මේ මම බලන්න සිට් කළේ ඒගොල්ලෝ තාම රූල්ස් වැඩි දන්නේ නැහැ කියලා මම කතා කරලා ඒක බේරගත්තා. නමුත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නොදැනුවත්කම නිසා පාරට දැම්මා. දැන් අපේ තාත්තා නම් ඇත්තටම රූල්ස් දැනගෙන දැන් නමුත් අර ලංකාවේ තියෙන පුරුද්දට පාර මැද පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරලා එයා ඇත්තටම පාර හොයාගන්න බැරුව තමයි වටපිට බලලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට ඔයගොල්ලෝ මුහුණ දෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒවා ලොකු ප්‍රශ්න කරගන්න අවශ්‍ය නැහැ. නමුත් මට ඕන කරේ ඔයගලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න ඩ්‍රයිව් කරන එක සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ මාත් එක්ක වැඩ කරද්දී ඔයගලන්ට මේ දේවල් ගැන A to Z මගෙන් අහගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ මෙහි ආවට පස්සේ. එහෙනම් ඒ ගැන බය වෙන්න එපා. ඉතින් අපිත් එක්ක වැඩ කරන්න කැමති නම් කෝල් කරන්න 0112 619 241 කෝල් කරලා ඔයගලගේ ඉන්ෆෝමේෂන් අපිට ඉස්සෙල්ලා දෙන්න. අපි රික්වෙස්ට් කරන ડોකියුමන්ට්ස් අපිට බාර දුන්නට පස්සේ ඔයගලන්ට පුළුවන් මාත් එක්ක කතා කරන්න ස්ටඩි ඔප්ෂන්ස් එක්ක. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න ෆොටෝස් ගහලා නම් එවන්න එපා. අපි ඉල්ලන ડોකියුමන්ට්ස් හරි විදියට ස්කෑන් කරලා JP කෙනෙක්ට හරි ලෝයර් කෙනෙක්ට හරි කියලා ඔයාගේ ෆොටෝ කොපිස් ට්‍රූ කොපි කරලා විතරක් අපිට එවන්න. මොකද ෆොටෝ ගහලා එවුවට පස්සේ අපිට ඔක ඉන්ස්ටිටියුට් එකකටවත් ඉමිග්‍රේෂන් එකකටවත් දෙන්න බෑ. සමහරව ඇත්තටම මම කම්මැලිකමට කියන්නේ සමහරක් වෙලාවට දුරදිග හිතන්නේ නැතුව ෆොටෝස් ගහලා එවනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ ඒ වගේ ඒවා අපිට සබ්මිට් කරන්න බෑ ඉන්ස්ටිටියුට්ස් වල. ඉතින් හරියට ස්කෑන් කරලා අපිට එවන්න. ඉතින් මේ වීඩියෝ එක තව කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. දැන්ම මේක ෂෙයා කරන්න. මගේ අතින් මොන හරි වැරදි දෙයක් කියුණා නම් ඒක කමෙන්ට් කරන්න. නිව්සීලන්ත් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේක බලන්නේ. මම මොකක් හරි දෙයක් මිස් වුණා නම් ඒක කමෙන්ට් කරන්න පල්ලෙහා. ඒ වගේම ලයික් කරන්න. මගේ YouTube channel එකට subscribe කරන්න. අපිව follow කරන්න. ගොඩක් වැදගත් information මම මේ channel එකේ ඔයගලන්ට දෙනවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.